ඇල්ල දුම්රිය ස්ථානයේ ඝන මීදුමකින් වැසී ගොස් තිබුණි. එය හරියට සොබාදහම විසින් අඳින ලද අලු පැහැති චිත්‍රයක් වැනිය. ආකාශ දුම්රිය ස්ථානයේ ලී බංකුව මත හිදගෙන සිටියේ සිය කැමරාවේ කාචිය පිස දමමින්. ඔහු සොයමින් සිටියේ නිශ්ශබ්දතාවයයි. නමුත් ඒ නිශ්ශබ්දතාවය බිඳ දමමින් වේදිකාවට ගොඩ වූයේ ඈය. ඇය සෙත්නි දම් පැහැති දිගු ගවුම ඇගේ සුදු සිරුර වටා එතී තිබුණේ මීදුම කන්දක් වටා එතී යටි පරිද්දෙනි. ඇගේ දෑස්වල තිබුණේ දරාගත නොහැකි පාළුවකි. වැස්ස කඩා වැටින්නට පටන්ගත් මොහොතේ නුහුරු ආත්මයන් දෙකක් එකම කුඩයක් යටට නොවවත් එකම වහලක් යටට කොටු විය. පාළුව මකා ගන්න හොඳම විදිහ තනියමින් එක නෙවෙයි. ආකාශ ඇය දෙස බලා හෙමින් මිමිනු වේය. එතෙන් පටන් ඇරඹුණු කතාබහ හුදු වචන හුවමාරුවකට වඩා හදවත් ගැඹුරටම කිඳා බැස්සීය. වැස්ස පටන් ගත්තේ හදිස්සියෙමයි. මහා දාරානිපාත වර්ෂාව නිසා ආකාශටත් සෙත්මිටත් දුම්රිය ස්ථානයේ කුඩා ආලින්දයට කොටුවීමට සිදුවිය. සීතල දරාගත නොහැකි තැන සෙත්මි වෙවුලන්නට වූවාය. ආකාශ තමා සතු උණුසුම් කෝපි බෝතලේ ඇය වෙත පෑවේය. මේක බොන්න ඇඟට ලේසියක් දනේ. සෙත්මි ගැස්සී ඔහු දෙස බැලුවාය. නුහුරු පිරිමියෙකුගෙන් යමක් ගැනීමට ඇය මැලි වූවත් ඔහුගේ දෑස්වල තිබූ අවංකකම ඇයව විශ්වාසයේ දෙසට ඇදගෙන ගියේය. ස්තුතියි. ඇය මිමිනුවාය. මම ආකාශ. මම සෙත්මි. වචන හුවමාරුව ඇරඹුණේ එතනිනි. වැස්ස පෙය ගණනක් දිග්ගැස්සුනි. ඒ හෝරා කිහිපය තුල නුහුරු ජීවිත දෙකක් එකිනෙකාට විවෘත වියා. සෙප්මි කියා සිටියේ ඇය තම අතීත ප්‍රේමයේ බිඳ වැටීමෙන් පලා ආ බවයි. ආකාශ් කීවේ තමා සොයන්නේ ජීවිතයේ හමු වූ ප්‍රතිබිම්බය බවයි. සමහර වෙලාවට අපි ලස්සනම දේවල් දකින්නේ අඳුර වැටුනාම සෙත්මි ආකාශ් කැමරාවෙන් ගත් ඡායාරූපයක් ඇයට පෙන්වමින් කීවේය. රාත්‍රිය උදා වූයේ මුළු ඇල්ල නගරයම ගිලගන්නා මහ ධාරානිපාත වර්ෂාවක්ද සමගිනි. විදුලිය විසන්දි වී හෝරා කිහිපයක් ගත වී තිබුණි. හෝටලයේ ආකාශ්ගේ කාමරයට යාබද කාමරයේ සිටි සෙත්මිට තනිවම සිටීමට බියක් දැනුනේ අකුණු ගසන හඬ ජනේල වීදුරු පවා දෙදර වූ නිසාය. ඇය ආකාශ්ගේ කාමරයේ දොරට තට්ටු කළාය. "මට බයයි ආකාශ්, මට තනියම ඉන්න බෑ." ආකාශ් දොර විවර කළේය. ඉටිපන්දම් මෙලියෙන් ආලෝකමත් වූ කාමරය තුල තෙතබරිත වූ සෙත්මිගේ යූපය පෙනුනේ දිව්‍යාංගනාවක් මෙනි. සීතලට වෙවුලන ඇගේ දෙතොල් සහ බියෙන් පිරුණු දැස් ආකාශ්ගේ හදවතේ යම් තැනක ගැඹුරුම තතක් කම්පනය කළේය. ඇතුළට එන්න සෙත්මි ඔහුගේ හඬ ගැඹුරු සහ විශ්වාසවන්ත විය. ඔහු ඇයව ජනේලය අසල තබා තිබූ පුටුවේ හිඳුවා තමා සතු ඝන ලොම් කබාය ඇගේ උරහිස වටා දැමුවේය. පිටතින් ඇසෙන වැහි හඬත් කාමරය තුල දැවෙන ඉටිපන්දමේ සිහින් හඬත් හැර වෙනත් කිසිදු ශබ්දයක් නොවිය. ඊ නිශ්ශබ්දතාවය කෙතරම් ප්‍රබලද යත් දෙදෙනාටම එකිනෙකාගේ හුස්ම වැටෙන හඬ පවා ඇසෙන්නට විය. ආකාශ් ඇය අසලින් බිම හිඳගත්තේය. ඉටිපන්දම් මෙලිය ඇගේ මුහුණේ පැත්තට වැටි රන්වන් පැහැයක් මවා තිබුණි. ඇගේ ගෙල දිගේ වැටී තිබූ තෙත මාලය ඇගේ පපුව වේගයෙන් ගැහෙන රිද්මයට අනුව ඉහළ පහළ යමින් තිබුණි. "ඇයි ඔයා දිහා බලන්නිද්දී මගේ පරණ තුවාල සනීද වෙනවා වගේ දැනෙන්නේ?" සෙත්මි ඇසුවේ ආකාශ්ගේ දැස් දෙස කෙලින්ම බලමිනි. ආකාශ් ඊට පිළිතුරු දෙනව වෙනුවට සෙමින් නැගී සිටියේය. ඔහු ඇය වෙතට නැඹුරු විය. ඔහුගේ දෑතින් ඇගේ මුහුණ වසා සිටි කෙස්රොදක් කනට පිටුකසින් රැඳ වූයේ ඊටාම සියුම් ස්පර්ශයකිනි. ඒ ස්පර්ශය සෙත්මිගේ සිරුර පුරා විදුලියක් වන් හැඟීමක් ඇති කළේය. ඇය දෑස් පියාගත්තාය. "සමහර විට අපි දෙන්නම හොයන්නේ එකම බෙහෙත වෙන්න ඇති." ආකාශ් ඇගේ කනට කොඳුරා කීවේය. ඔහුගේ උණුසුම් හුස්ම ඇගේ ගෙල ප්‍රදේශයේ වැදෙද්දී සෙත්මිගේ සිරුරේ සියලු රෝම කූප කිලින් විය. ඇය දෑස් හැර ආකාශ් දෙස බැලුවාය. ඒ මොහොතේ ආකාශ්ගේ දෑස්වල තිබුණේ අනුකම්පාවක් නොව පිරිමියෙකු ගැහණියක් කෙරෙහි ඇති කරගන්නා දැඩි ආශාව සහ ආදරය මුසු බැල්මකි. ඔහු ඇගේ නිකටින් ඔසවා ඇගේ මුහුණ ඔහු දෙසට හරවා ගත්තේය. "මට ඔයාට ලංවෙන්න අවසරද?" ඔහුගේ බැල්ම ප්‍රශ්නයක් වුවත් ඔහුගේ දෑස් එය ආයාචනයක් බව කියාපෑවේය. සෙත්මි වචනයක්වත් නොකියා ඔහුව තමා දෙසට ඇදගත්තාය. පිටත අකුණු හඬ පරදවමින් ඔවුන්ගේ හදවත් ගැහෙන හඬ වේගවත් විය. ආකාශ්ගේ දෙතොල් සෙත්මිගේ දෙතොල් මත පතිත වූයේ බොහෝ කාලයක් පිපාසයෙන් සිටි අයෙකු දියබිඳක් සොයා ගත්තාක් මෙනි. එය හුදු හාදුවක් නොවිය, එය ආත්මයන් දෙකක එකටුවීමකි. මුලදි මෘදු වූ එම හාදුව තත්පරයෙන් තත්පරය දැඩි සහ උද්‍යෝගිමත් විය.
සෙත්මිගේ දෑත් ආකාශ්ගේ ගෙල වටා එතී ගියේ නිරායාසයෙනි. ආකාශ්ගේ ශක්තිමත් දෑත් ඇගේ ඉඟටිය වටා තද විය. සීතල සුළඟ ජනේලයෙන් රිංගා ඔවුන්ව වෙලා ගත්තද ඔවුන් අතර උපන් උණුසුමය පරදවාලිය. ඔවුන් එකිනෙකාට තුරුළු වූයේ ලෝකේ අන් සියල්ල අමතක කරමිනි. ඒ මොහොතේ කාමරයේ තිබූ අඳුර පවා ඔවුන්ට ආශිර්වාදයක් විය. ඔවුන්ගේ සිරුරු එකිනෙකා හා තදින් බැඳී තිබුණේ නවට කිසිදා වෙන් නොවන්නට ගිවිසගත්තාක් මෙනි. සෙත්මිව දෑතින් වඩාගත් ආකාශ් ඇයව ඇද මත ටැබුයේය. ආකාශ් සෙත්මිගේ සියුම් තොල් සිපි ගනිද්දී දෙදෙනාගේම වල්මත් ආශාවන් අවදිවීමට පටන් ගත්තේය. ආකාශ්ගේ දෑත්වලින් සෙත්මිගේ ඇදුම ගැලවීමට පටන් ගත්තය. සෙත්මිගේ සිත තුළ වල්මත් ආශාවන්ගෙන් පිරී ගිහින් තිබුණි. ඇයද තමාව නිරුවත් කිරීමට ආකාශ්ට ඉඩදී නිහඬව සිටියාය. ආකාශ්ගේ දෑත්වලින් සෙත්මිගේ සිනිදු පියයුරු මිරිකීමට පටන් ගත්තය. එම මොහොතේ දෙදෙනාටම ඇසුනේ එළිය තිබෙන වැස්සේ ශබ්දය පමණි. ආකාශ්ගේ දෑත් සෙමෙන් ඇගේ යටි ප්‍රදේශයට ගමන් කරන්න පටන් ගත්තේය. ඔහු ඇගේ ලිංගික ප්‍රදේශය තම සීතල දෑතිල් පිරිමදින්න පටන් ගත්තේය. එම මොහොතේ සෙත්මි කොදුරන හඩින් කෑ ගැසීමට පටන් ගත්තාය. ඇගේ සිරුර පුරා දෑත් විහිදුවා උපරිම ආශාවන් විදීමට ඔහු පටන් ගත්තේය. එදින රැයේ සෙත්මි ආකාශ් සමග තම ජීවිතයේ උපරිම සතුට විදීමට පටන් ගත්තාය. ආකාශ් අගේ සියුමෙලි දෙතොල් සිපගනිද්දී. මාව දාලා යන්න එපා. හාදුව අතරතුර සෙත්මි කෙඳිරුවාය. කවදාවත් නෑ මේ රැය විතරක් නෙවෙයි හැමදාම මම ඔයා ළඟ. ආදරය රාගය සහ සැනසීම මුසුවේ රැය ඔවුන් දෙදෙනාගේම ජීවිතවල අමතක නොවන පරිච්ඡේදයක් බවට පත්විය. පසුදා උදෑසන මීදුම පහව ගොස් තිබුණි. නමුත් සෙත්මිගේ හිතේ තිබූ මීදුම ඊටත් වඩා හොඳින් පහව ගොස් තිබුණි. ඊයේ රාත්‍රියේ උණුසුම නිසාය. දුම්රිය ස්ථානයේදී සමුගැනීම වේදනාකාරී වුවත් ඊය බලාපොරොත්තු සහගත විය. ආකාශ් අගේ අතේ ටබු ඡායාරූපයේ පිටුපස තිබුණේ කෙටි සටහනකි. වැස්ස නතර වුණාට පොළව තෙතමනේ අමතක කරන්නේ නෑ. ඊයේ රැය අපි පත්තු කළ ඉටිපන්දම නිවුණට අපේ හිතේ පත්තු වුණ එළිය කවදාවත් නිවෙන්න දෙන්න එපා. මම එනවා. දුම්රිය ඈතට යද්දී සෙත්මි ඒ ඡායාරූපය පපුවට තුරුල් කරගෙන දැස් පියාගත්තාය. ඇයට තාමත් ආකාශ්ගේ සුවඳ දැනෙනව වෙනවිය.